හැරි බෲග්ගේ ප්‍රකාශයට හැරෙන තපාලෙන් පිළිතුරක් දෙන්න සිංහයෝ සූදානමි. කණ්ඩායම් දෙකම පන්දු වාර 80ක්වත් ගහයිද? හැරි බෲග්ගේ නරකම තනතිල්ල අද වෙයිද? අපි යන් අද මැච් එකට. හෙලෝ අයිබෝවන් ක්‍රිකට් වලට ආදරය කරන සැමට ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්ම සහ වෙනස්ම තොරතුරු ඔබට ගෙන අපි ක්‍රිකට් ෆැනාටික්. ශ්‍රී ලංකාව සහ එංගලන්තය සමග මේ දිනවල පැවැත්වෙන එක්දින තරඟාවලියේ මේ වන විට තරඟ දෙකක් අවසන් වෙලා තිනවා. ශ්‍රී ලංකාව තරඟයක් සහ එංගලන්තය තරඟයක් විදිහට තරඟාවලිය සම වෙලා තියෙනවා. තීරණාත්මක තරඟය අද තමයි පැවැත්වෙන්නේ. අද තරඟය පැවැත්වෙන්නේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේම තමයි. මුල් තරඟයේ ලකුණු 270ක් ලබාගෙන දෙවන තරඟයේ ලකුණු 220කට සීමාවත් වීමත් සමග අද තරඟයේ අපට ලකුණු 300ක් බලාපොරොත්තු වෙන්න බෑ. අද තරඟය තුල ලකුණු 260 280 සීමාව තුල තරඟයේ සීමා වීමේ හැකියාවක් තියෙනවා. දෙවන තරඟයේ ජයග්‍රහණයෙන් අවසානයේ එංගලන්ත නායක හැරි බෲග් ප්‍රකාශ කළේ ඔහු දැක්ක නරකම තන තීරුව ඒ බවයි. නමුත් දෙපිළම ලකුණු 450 සීමාවට ලං වෙලා තියෙනවා. අපි ඕන තරම් දැකලා තියෙන ලකුණු 150 200 සීමාවේ තීරණය වෙච්ච තරඟ. දෙවන තරඟයේදී එංගලන්ත කණ්ඩායමේ පන්දු වාර 40කට වඩා ස්පිනර්ස්ලා ශ්‍රී ලංකාවට ඇටැක් කරා. ඒ ඔවුන්ගේ කණ්ඩායමේ සිටිය ප්‍රබලතම හා සම්පූර්ණ දඟපන්දු බලයනි. නමුත් අපි ක්‍රීඩා කළේ අපේ ප්‍රධාන දඟපන්දු යවන්නම් විවේක ගන්න ඕන. නමුත් මුලින් පන්දුවට පහර දුන්නත් පසුව පන්දුවට පහර දුන්නත් ලකුණු 250ට අඩු සීමාව තුළ තරඟය සීමා වීම සාධාරණීකරණය කරන්න බෑ. ඒක ලංකාවේ පිචිකරුවන් අතින් වෙච්ච වැරද්දක්. දෙවන තරඟයෙන් අවසානයේදී තුන්වන තරඟයේ දෙපිළටම තීරණාත්මක තරඟය. මොකද මේක තරඟාවලියේ ජයග්‍රහණය තීරණය කරන අවසාන තරඟය. තරඟයට පෙර මාධ්‍ය හමුවේදී චරිත් අසලංකගෙන් හැරි බෲග්ගේ ප්‍රකාශයට ප්‍රබල පිළිතුරක් ලබා දීලා තියෙනවා. ඒ අද තරඟය තුල බොහෝ දුරට පවන් රත්නායක ක්‍රීඩා කරන එකක් නැහැ. පවන් රත්නායක ඇත්තටම 7 වෙනි ස්ථානයට ගැලපෙන්නේ නැහැ. ඔහු මැද පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඔහු අවසාන 7 වෙනි ස්ථානයට ගැලපෙන්නේ ස්ට්‍රයික් රේට් එක හොඳට තියෙන ඕල් රවුන්ඩර් කෙනෙක්ගේ භූමිකාව. පවන් රත්නායක වෙනුවට අද තරඟය තුලදී බොහෝ දුරට කමිදු මෙන්ඩිස් ක්‍රීඩා කරනු ඇත. ඒ වගේම වේග පන්දු යවමින් සිටි ප්‍රමෝද් මන්සාන් වෙනුවට අද තරඟය තුල වනිදු හසරංග ක්‍රීඩා කිරීමට සූදානම්යි. අද තරඟය තුල අපේ කණ්ඩායමේ එක වේග පන්දු යවන්නේ ඒ අසිත ප්‍රනාන්දු පමණයි. ඒ වගේම දඟ පන්දු යවන්නන් 7 දෙනෙක් පිළිවෙලින් ගත්තොත් කමිල් මිෂාර ඔහුට පන්දු යැවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ධනංජය සිල්ලා ඔහු පසුගිය තරඟ දෙක තුලදී හොඳින් පන්දු යවලා තියෙනවා. චරිත් අසලංක ඔහු දක්ෂතාවයන් අතර ඉන්නවා. අලුතෙන් කණ්ඩායමට එනවා කමිල් මෙන්ඩිස් ඔහුට අත් දෙකේම පන්දු යැවීමේ හැකියාවක් තියෙනවා. කණ්ඩායමට එනවා වනිදු හසරංග ඔහු අපේ ප්‍රධානම පන්දු යවන්න දඟ පන්දු බලයනිය. ජෙෆ්රි වැන්ඩිස් ක්‍රීඩා කරා ගිය තරඟ දෙකේ ඔහුත් හොඳින් පන්දු යවනවා. ඊට අමතරව දුනිත් පෙල්ලාල්ගේ කණ්ඩායමේ ක්‍රීඩා කරනවා. ඔහු දෙවෙනි තරඟයේදී යම්කිසි ප්‍රහාරයකට ලක් වුණත් ඔහු හොඳ පන්දු යවන්නේ. ඉතින් දඟ පන්දු යවන්න 7ක් සහ එක් වේග පන්දු යවන්නෙක් සමග පිටියට එන ශ්‍රී ලංකා කණ්ඩායම අද එංගලන්තය දඟ පන්දුවෙන් දන ගැස්වීමට සූදානම්යි. ඉතින් ඔබට තනතිරුව ගැන පැවසීමට අවශ්‍යතාවයක් නැහැ. දඟ පන්දු යවන්න 7ක් සහ එක් වේග පන්දු යවන්නේ ඊට අමතරව ඕල් රවුන්ඩ් විදියට ජනිත් ලියනගේ ඉන්නවා. ඉතින් දඟ පන්දු යවන්න 7ක් ප්‍රබල දඟ පන්දු යවන්න 7ක් සහ එක් වේග පන්දු යවන්නෙක් සමග පිටියට එන ශ්‍රී ලංකා කණ්ඩායම ගැන බැලුව විට තනතිරුව ගැන කවර කතාවද? තුන් දාගෙන කැපෙන්නේ නැහැ සූදානම්. ප්‍රබල ලෙස දඟ කැවුණත් නැතත් තනතිරුව මන්දගාමී වීමට නියමිතයි. ඉතින් දෙපිළම පන්දු වාර 80ක් ක්‍රීඩා කරයිද? අද තරඟය තුල බොහෝ විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු වාර 40කට වඩා වැඩි සීමාවක් දඟ පන්දු යවන්නන්ගෙන් යැවීමට නියමිත. ඉතින් හැරි බෲග්ගේ නරකම තනතිල්ල අද තනතිල්ල වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. හැරි බෲග් ප්‍රකාශය වෙනස් කරගනීද? ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දුන්නොත් ලකුණු 260 සීමාවට ගියොත් අනිවාර්ය ජයග්‍රහණයක් නියමිතයි. ඒ වගේම එංගලන්ත කණ්ඩායම මුලින් පන්දුවට පහර දුන්නොත් ඔවුන් ලකුණු 250ට අඩු සීමාවෙන් නැවැත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්. ඉතින් අද තරඟයේ බොහෝ දුරට එංගලන්ත කණ්ඩායමට වැඩි අභියෝගයකට ලක්වීමේ හැකියාවක් තියෙනවා. ඔවුන්ගේ ප්‍රධානම පිටිකරුවා ජෝරු ඔහුගේ කඩුල්ල ලබා ගැනීම එංගලන්තයේ නිවසුන් විසුණු කළා දැමීමේ ආරම්භය. එංගලන්තයේ දෙවන තරඟයේදී ශ්‍රී ලංකාවට දුන්නු අභියෝගයට කන්නක දෙන්න ශ්‍රී ලංකාව සූදානම්. අද තරඟයේ බොහෝ දුරට දඟ පන්දුවට හිතකර තනතිරුවක් තමයි ලැබෙන්නේ. තරඟාවලියේ ජයග්‍රහණයේ ශ්‍රී ලංකාවට. ක්‍රිකට් ෆැනාටික් හා සම්බන්ධ වී සිටි ඔබ සැමට ජයෙන් ජය. නැවත අලුත් වීඩියෝකින් ඔබ ළඟට එනකම් ගිහින් එන්නම්.